හයි යාළුවනේ කොහොමද? අද මම රයිස් මසුරු වලින් ස්වීට් එකක් හදන්න යන්නේ. රුසල් හැලිප් කියලා කියන්නේ මොනේ බලන්න. මම වරගත්තා ඒකේ ග්ලාස් දෙකක් ගත්තා. ග්ලාස් දෙකක් අරගෙන ග්ලාස් 6ක් වතුර දාලා හාල් ටික හොඳට තඹ ගත්තා. තඹගෙන තමයි ලීටර එක කිරි දා ගන්න ඕන. ඒකත් එක තැම්බෙන්න. දැන් මම පෙන්නන්නම් පැචි කරගත්තේ දේවල්. අරන් තියෙන මේකේ ලීටර එකක් ගත්තා. මේකෙන් ෆුල් පැකට් එකක් දාන්න ග්ලාස් දෙකකට. අරන් තියෙනවා මේ ක්‍රේම එකකින් එකක්. පින් ක්‍රේම පැකට් එකක් ෆුල්. ගේමර් එකයි. නෙස්ලේ මිල්ක් එකයි. රෝස් වෝටර් මේකනොත් හැන්දක් දාගන්න. අරන් තියෙනවා කෝන් පවුඩර් වලින් හැඳි දෙකක්. වතුරෙන් දිය කරගත්තා. මෙන්න මේ තමයි හාල් රයිස් මසුරි. මේකෙන් ග්ලාස් දෙකකට මේකෙන් ග්ලාස් 6ක් වතුර. ඒකෙන් තමයි අපි හාල් ටික සෝදගෙන තඹ ගන්න ඕනේ. ඒකම මිල්ක් පවුඩර් අර තෝමීන වල දෙන්නේ අපිට මිල්ක් පවුඩර් ඒකෙන් හැඳි 6ක්. ඒක තමයි මම ලෑස්ති කරගත්තේ දේවල්. අපි දැන් හාල් ටික තැම්බිලා අපි දැන් කිරි ටික දාගමු. ලීටරයක්ම දාගන්නලා යාලා. දාලා හොඳට මික්ස් කරගන්න. හොඳට බෙරි වෙන්නම බත අපි හදා ගන්නවා. දැන් නම් තැම්බිලා තියෙන්නේ. දැන් මේ කිරි වලිනුත් තව ටිකක් තැම්බෙච්චාද. ඒකම අපි දාගමු පවුඩර් මිල්ක් ටික එකක් දාගමු. එකක් දාගෙන හොඳට කූරු ගාගමු. දැන් ගොඩාක් හදන්න ඉතින් මේක රමදාන් වලට ගෙවල් වල හදනවා යාළුවනේ. ඉතින් ඔයාලත් හදන්න. හරි කැමති. දැන් අපි දාගමු ගේමර්. ඒකම දාගමු නෙස්ලේ මිල්ක් එක. දැන් අපි දාගමු sugar හැඳි 6ක්. දැන් දාගමු cooking cream එකේ පැකට් එකක්ම. දාගමු ලුණු. එඩිනි මලයාളത്തിലെ දැන් අපි දාගමු රෝස් වෝටර්. මේ බලන්න මෙච්චරක් විතර ගත්තා. දැන් අපි ඔක්කොම හොඳට මික්ස් කරගන්න. දැන් මේක හොඳට උක්කු වෙනකම්ම ටිකක් හොඳට තඹ ගමු. තව ටිකක් තැම්බෙන්න ඕන හාල්. ඒකම මේකෙන් හැඳි දෙකක් දාගත්තා. භාණ්ඩයේදී කෝන් පවුඩර් එක දිය කරගත්ත එක දාන්න ඕන. දැන් අපි දිය කරගත්තේ කෝන් පවුඩර් ටික දාමු. කෝන් පවුඩර් දාන්නේ අපි මේ රයිස් එක පොඩ්ඩක් තික් එකට එන්න ඕන. ඒකයි අපි දැන් දැක්කනේ. ඒක දාපු ගමන් ඔන්න උකු වුණා. දැන් මේ ගාන ඇති. අපි දැන් ඒක ඕෆ් කරගෙන දැන් සේව් කරගමු DC වලට.